හම්සා දැනගන්නවා පාකිස්තානයේ සිටින ත්‍රස්තවාදීන් විසින් ඉන්දියාව තුළ ඉතා විශාල ප්‍රහාරයක් දියත් කරන්න ලෑස්ති වෙනවා කියලා. මේ සඳහා ISI නායක වන මේජර් අක්බාල් සහ රෙහමාන් ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායම් අතර රහස් සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම සාකච්ඡාවට සහභාගී වෙන්න හම්සාටද අවස්ථාව ලැබෙනවා. මේ රැස්වීම්වලදී weapon supplies, fake currency operations සහ ත්‍රස්තවාදී attacks ගැන ගොඩක් විස්තර හම්සට දැනගන්න ලැබෙනවා. ඒ වගේම fake Indian currency පාකිස්තානයේදී මුද්‍රණය කරලා නේපාලය හරහා ඉන්දියාවට යවනවා කියන තොරතුරත් ඔහුට හොයාගන්නට පුළුවන් වෙනවා. හම්සා ඉන්දියාවේ බුද්ධ්‍යංශයට තොරතුරු සැපුවත් 2008 නොවැම්බර් 26 සිදුවන මුම්බයි ප්‍රහාරය ඉන්දියාව විසින් වළක්වා ගැනීමට අසමත් වෙනවා. හම්සා තමන් නවත්තන්න උත්සාහ කරපු ඇටැක් එක ඇත්තටම සිදුවීම නිසා ගොඩක් ටෙන්ෂන් එකකට සහ කලකිරීමට පත් වෙනවා. ඒ ඔස්සේ ඔහු ගොඩක් මානසික ඇද වැටෙනවා. ඒ වෙලාවේ තමයි ඔහු තීරණය කරන්නේ පාකිස්තානය තුළ ක්‍රියාත්මක වෙන සම්පූර්ණ ත්‍රස්තවාදී ජාලයම ඇතුළේ ඉඳන් විනාශ කරන්න ඕනි කියලා. මේ අතරේ හම්සා දේශපාලන නායක ජමීල්ගේ දුව යලීනා සමග ආදර සම්බන්ධතාවයක් පටන් ගන්නවා. මේ අතරේ හම්සා රෙහමාන්ගේ එම්පයර් එක විනාශ කරන්න ප්ලෑන් එකක් හදනවා. ඔහු දේශපාලඥයින් සහ අනෙකුත් කල්ලි අතර ගැටුම් ඇති කරලා රෙහමාන් අතර තියෙන සම්බන්ධතාවයන් බිඳ දමනවා. අවසානයේ රෙහමාන් හම්සා අටවපු උගලකට අහු වෙනවා. ලොකු ෆයිට් එකකට පස්සේ රෙහමාන් තුවාල ලබලා අවසානයේ මිය යනවා. ඊට පස්සේ කරච්චි වල පාතාල බලයේ ඉන්නේ හම්සා අතටයි. මේ මූවි එකේ බිග්ගස්ම ට්විස්ට් එක පෙන්නන්නේ අන්තිමට. ඒ තමයි හම්සා අලි සහරි කියන්නේ ජස්කීරත් සිං කියලා එළි වෙනවා. ඔහු ඇත්තටම ඉන්දියන් අන්ඩර්කවර් ඔපරේටිව් කෙනෙක්. ඔහු ඉන්දියාවේදී මරණ දණ්ඩනයට නියම වූ සිරකරුවෙක් සහ ඔහු ඉන්දියානු බුද්ධ්‍යංශ මෙහෙයුමකට යොදාගත් බවත් පෙන්වනවා. මූවි එක අවසානයේ හම්සා තවත් බිගර් ටාගට් එකක් හන්ට් කරන්න සූදානම් වෙනවා පෙන්වනවා. ඒකෙන් සීක්වල් එකට මඟ පාදනවා. ඒ යටතේ 2026 වසරේදී දුරන්දර් 2 ෆිල්ම් එක රිලීස් වෙලා තියෙනවා. ඒකේ කතාව අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. මගේ අදහස නම් දුරන්දර් කියන්නේ normal action movie එකක් කියනවට වඩා ඩාර්ක් පොලිටිකල් ස්පයි තිලර් එකක් කියන්න පුළුවන්. මේ මූවි එකේ ඇක්ෂන් සහ රියලිස්ටික් වයලන්ස් ගොඩාක් ස්ට්‍රෝං කියන්න පුළුවන්. ඒ වගේම නළුවන්ගේ performance උත් ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ස්පෙෂලි අක්ෂේ කන්නාගේ විලන්ගේ රෝල් එක ඉතාමත් ශක්තිමත් කර තියෙනවා. ඔයගොල්ලෝ හැමෝටම මතක ඇති එම චිත්‍රපටයේ අක්ෂේ කන්නා විසින් විශේෂ නර්තනයක ඉදිරිපත් වෙනවා. එම නර්තනය ඒ කාලේදී ගොඩාක් ට්‍රෙන්ඩින් වුණා. ඒ වගේම රන්වීර් සිංගේ විශේෂ රංගනයත් ගොඩාක් ඇගීමට ලක් වුණා. ස්පයි තිලර් මූවිස් බලන්න කැමති අය අනිවාර්යයෙන්ම බලන්න ඕනි ෆිල්ම් එකක් තමයි දුරන්දර් කියන්නේ. මම මේ ෆිල්ම් එකට 10න් 9ක් දෙනවා. ඉතින් යාළුවනේ මේක තමයි දුරන්දර් මූවි එකේ කතාව. ඔයත් මේ ෆිල්ම් එක බලලා තියෙනවා නම් ඔයාලගේ අදහසත් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ මූවි රිවිව්ස් ගැන නැවතත් දැනගන්න අපේ channel එක subscribe කරන්න. වීඩියෝ හොඳ නම් වීඩියෝට like එකකුත් දාන්න. ආයිත් මේ වගේ මූවි රිවිව් එකකින් නැවත හමු වෙමු. ගෙන් එන්නම්.